අයිබෝන් අද දිනේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඊයේ පාර්ලිමේන්තුවේ වෙච්ච විශේෂ සිදුවීම් කීපයක්. අපි අද විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේ වෙච්ච විශේෂ සිදුවීම් කීපයක්. අපි දැක්කා මේ මුලින්ම කතා කරොත් ප්‍රසාද් සිරිවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ කට්ටියට කන් දෙකේ ඇඟිලි ගහගන්න කතා කරනවා. විශේෂයෙන්ම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඔවුන්ගේ JVP එකේ කුහකත්වය දවල පත්‍රිකාව ගේද්දී ඔවුන් විරුද්ධ වෙච්ච විදිය ඒ විරුද්ධ වීම නිසා ඔහු ඇතුළුව අපේ පරම්පරාවේ වර්තමාන තරුණ පරම්පරාවේ ඒ අධ්‍යාපනය වලට වෙච්ච පාඩුව ඔහු JVP එකේ අයට කන් දෙකේ ඇඟිලි ගහගන්න කියනවා. මේක විනාඩි 16ක විතර කතාවක්. අපි පොඩ්ඩක් මුල කොටස චුට්ටක් අහලා ඒ ගැන කතා කරමු. 1982 ජනවාරි 21 වෙනිදා තමයි දවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. මට ඉස්සරහින් ඉන්න JVP ත්‍රස්තවාදීන් මේ රටේ විශාලතම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව මිනිස්සු මරලා ළමයින්ව පාරට ඇදලා මේ රටේ සමස්ත විනාශයම ආරම්භ කරපු දවස මීට අවුරුදු 44කට කලින් අද රැව් පිළිරැව් දෙනවා මෙතන ඩාන්ස් දාන ගමන් අවුරුදු 44කට කලින් මේ රටට කරන්න පුළුවන් බරපතලම විනාශය අවියෙන් මතවාදයෙන් සම්පූර්ණයෙන්ම ලෝකෙත් එක්ක එකතු වෙන තිබිච්ච ඉංග්‍රීසි අධ්‍යාපනය මත පදනම්ව මේ රටේ අධ්‍යාපනය ගේන්න තිබිච්ච ඒ ඓතිහාසික වැඩමුළුව කඩා කප්පල් කරපු කාලකන්ණි ජාතිත් හෙන ගහන ඒ කාලකන්ණි අපරාධය කරපුන් අද අපිට ඇවිල්ලා කියනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල වටිනාකම් පිළිබඳව. ඒක තමයි මෙතන තියෙන ලස්සනම කතාව. ඓතිහාසික දිනයක් අද අවුරුදු 44ක්. අද අවුරුදු 44ක් කියන්නේ මම ඉපදිලා නැහැ. එහෙම වුණා නම් අද මම අධ්‍යාපනය ලබන්නේ මම අධ්‍යාපනය තියා මගේ දරුවෝ අධ්‍යාපනය ලබන්නේ එදා ප්‍රතිසංස්කරණ කියලා JVP ත්‍රස්තවාදීන් දැනගත යුතුයි. ඩිජිටල් ත්‍රස්තවාදීන් ඇතුළත්ව මගේ සර්ුත් මෙතන ඉන්නවා. එයාගේ කතාවත් මම අහගෙන හිටියා. ඔව් ඔබතුමා කියපු කතාව වලටත් කරුණු ටිකක් තියෙනවා කියන්න. හේතුව ඔබතුමා ස්ටාෆ් එකේ නොහිටියා නම් අද ජනාධිපති ධූරයට යන්නෙත් නැහැ. ඔබේ උදව් ටික අපි දන්නවා ඒකත්. ඒකත් හොඳට මතක තියාගන්න සර්. මම සර්ගෙන් උදව් ඉල්ලුවේ නැහැ. නමුත් ඔබේ උදව් බොහොමයක් ජනාධිපතිතුමාට අධ්‍යාපන කාල සීමාවේදී සහායක් ලෙස ලැබුණා. ඔව්. දැන් ඔයගොල්ලෝ එතන දකින්න ඇති ප්‍රසාද් සිරිවර්ධන මහතා කියන මේ JVP එකේ මිනිස්සුන්ගේ කුහකත්වය කොයි විදියටද ඔවුන් මේ දවල පත්‍රිකාව 82 දවර පත්‍රිකාව ගේද්දී අදට අවුරුදු 44ක් වෙන්න ආවා. ඒ ගේද්දි විරුද්ධ වෙලා කොච්චර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් මේ JVP එකේ අය අහෝසි කරාද කියලා. දැන් බොරුවට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරාට මේකේ තියෙන ඉස්සර ඔවුන්ගේ කුහකත්වය මනාවට ඔප්පු කරනවා. ඉතින් මේකේදී විශේෂම කාරණාව තමයි ඔහු තවත් ඉදිරියේදී කියනවා මේ දවල පත්‍රිකා විතරක් නෙවෙයි ඊට පස්සේ අනිකුත් දේවල් වලදී හැම ප්‍රතිසංස්කරණයකදීම කොහොමද මේ JVP පුද්ගලයන් විරුද්ධ වුණේ මේ දේවල් වලට විරුද්ධ වුණේ කොහොමද කියලා ඔහු කියනවා. ඒ වගේම ඔහු මෙතන ආමන්ත්‍රණය කරනවා සර් කියලා පුද්ගලයෙක්ට. මම පොඩ්ඩක් ප්‍රසාද් සිරිවර්ධන මහතාගෙන් අහුවා කාටද මේ සර් කියන්නේ කියලා. ඔහු මට කිව්වේ මේ කැලණිය විශ්වවිද්‍යාලයේ අධිකාචාර්යවරයෙක් වෙච්ච අරුණ කරුණාතිලක මහතාට තමයි මේ සර් කියන්නේ. මොකද ඔහු යටතේ ප්‍රසාද් සිරිවර්ධන මහතා ඉගෙනගෙන තියෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිතාංශයේදී. ඉතින් ඒ වගේම ඔහු කියනවා මේ ඉස්සර ස්වාධීනව හිටියා කියලා NPP හැම පරවගෙන ආවට මේ අනුර කරුණාතිලකලත් JVP එකේ අය. ඒ වගේම කොහොමද අනුර කුමාරලා මේ ඉස්සර කැම්පස් වල ඉගෙන ගද්දී මේ කට්ටියගෙන් උදව් ලැබුණේ අධ්‍යාපනය යම්කිසි දේවල් වලට උදව් ලැබිලා ඒ ආපු ඒවා වගේකුත් කියනවා. ඒක වෙනම කතා කර යුතු මාතෘකාවක්. ඉතින් මෙතන අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මේ NPP JVP එකේ අයගේ දෙවිඩි පිළිවෙත මේ ප්‍රසාද් සිරිවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේ කතාවේදී මනාව පෙන්눔 කරනවා. ඉතින් ඕක තමයි තත්ත්වය. ඒ වගේම අපි දැක්ක ඊයේ තවත් දෙයක් වෙනවා. අර මහින්ද ජයසිංහ අනේ මන් දන්නේ මේ මිනිස්සු කවුද පාර්ලිමේන්තුවට එව්වේ කියලා මේ ඊබඩී කියන එක අල්ලගෙන අර body.net එකත් එක්ක පටලවගෙන. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මේකට වචනෙකුත් අලුතෙන් පටවැන්දා අසභ්‍යකරණය කරන්න යනවායි කියලා. මම
පෙන්නලා දෙන්නම් විපක්ෂ නායකතුමාට අසභ්‍යකරණය කවද්ද කොතනද පටන් ගත්තේ කියලා. 2015 11 ශ්‍රේණියේ ICT ටෙක්ස්ට්බුක් එක මේකේ 77 වෙනි පිටුවේ ගරු සභාපතිතුමියනි ඒකේ දාලා තිබෙනවා විවිධ ලින්ක්ස් ගණනාවක්. ඒකේ එක තැනක තියෙනවා බඩි ඕගොල්ලෝ අසභ්‍යකරණය කියලා හඳුන්වලා දීපු බඩි අපි දන්නවා ඉන්ටර්නෙට් එකේ බඩි කියලා ගැහුවම badi.net තිබුණාද මොකද්ද කියන එක අදාළ නැහැ බඩි ගැහුවම ඔක්කොම එනවා. හැබැයි මේ මහත්තුරුන්ට ඒක සර්ච් කරන්න අමතක වෙලා තිබෙනවා. 2015 ඉඳලා 2023 වෙනකන් නව වතාවක් මේ පොත මුද්‍රණය කරලා තිබෙනවා. කාගේ කාලෙද? මෛත්‍රී රනිල් සජිත්ගේ ආණ්ඩුව කාලේ. මේක සර්ච් කරලා අරකට ගියාම ඒක අසභ්‍යකරණය නෙවෙයිද? ඔහු ඇවිල්ලා ඉඳන් කියනවා අර ඊබඩි කියන මෙසෙන්ජර් ඇප් එක 11 වසරේ ICT කරන අයට උගන්වන්නේ මෙසෙන්ජර් එක. ඒක ඇවිල්ලා අර ඉස්සර තිබ්බ Skype, MSN Messenger, Yahoo වගේ අන්න එහෙම මෙසෙන්ජර් ඇප් එකක්, chat කරන එකක්. මේ buddy.net කියන්නේ වෙන එකක්. ඒ අර ගේ පුද්ගලයන් හඳුනා ගන්න තියෙන එකක්. මේක මොහු පටලවගෙන මේ buddy කියන වචනේ අල්ලගෙන ඔහු හිතන්නේ මේ buddy කියන එක නරක වචනයක් කියලා. මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? එතකොට buddy.net කියන්නේ මේ සමලිංගික පුද්ගලයන් එකතු කරන වෙබ්සයිට් එකක්. ඒක මෙසෙන්ජින් ඇප් එකක් නෙවෙයි. ඒකේ සමලිංගික පුද්ගලයන් ඉන්න තැන, ඔවුන්ගේ විස්තර, ශරීර විස්තර කළා එහෙම දෙන්නට දෙන්න කට්ටිය මුණ ගැසෙන එකක්. මොනවාද මේ මිනිස්සු කියවන්නේ? ඇයි මේ මිනිස්සු දන්නේ නැත්තේ මේවයි වෙනස්කම්? අනික මෙයා ගුරුවරයෙක්. කවුරු හරි ඔහේ කියලා දෙන එකක් මේ පොතක දැක්ක දෙයක්. හෙව්වේ බැලුවේ නැහැ මොකද්ද කියලා බඩි කියන වචනේ දැක්කා මේක අල්ලගෙන ගහනවා. බලන්න කොච්චර දැන් මේ වගේ මිනිස්සුද ලංකාවේ ඉදිරි ළමයින්ට අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්නේ. මේ වගේ මිනිස්සුද ඇමතිවරු වශයෙන් ඉඳගෙන තීරණ ගන්නේ ලංකාවේ ඉදිරි ජනතාව වෙනුවෙන්. කොච්චර බලන්න නොහැකියාව හැමෝගෙම ජනාධිපතිවරයා ඉඳගෙන හැමෝටම තියෙන නොහැකියාව. දැන් මේ මිනිස්සයා ගුරුවරයෙක් වෙලා ඉඳගෙන මේ ඊබඩි එක බඩි කියන වචනේ වැරදි අසභ්‍ය වචනයක් කියලා හිතනවානේ. ඉතින් තවත් මොන කතාවද? ඉතින් ඔන්න ඕක තමයි තත්ත්වය. ඉතාමත්ම කඩගාටුයි. ජනාධිපතිවරයා, ඇමතිවරු, අග්‍රාමාත්‍යවරිය හැමෝම මේවා අනාගෙන තියෙන. දැන් මේ බොරු මේ වචනේ බඩි කියන වචනේ අරගෙන ඒගොල්ලෝ හිතන්නේ මේ වචනේ තිබ්බා කියලා විපක්ෂය විරුද්ධ වුණා කියලා නෑ. බඩි කියන වචනේ එක කොටසක් විතරයි. අපි වෙන්නුවනේ අපේ වීඩියෝ වලුත් කොච්චර වැරදි තිබ්බද කියලා. ග්‍රහලෝක අර හඳවල් සබ් ප්ලැනට්ස් කියලා දාලා හඳට. එතනින් ගියාම ධර්ම චක්‍රය. ඒක ප්‍රසාද් සිරිවර්ධන මහතාත් ඊයේ කියනවා ලංකාවේ රාජ්‍ය ලාංඡනය සජිත් ප්‍රේමදාස මහතා කිව්වාගේම ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ තියෙන ධර්ම චක්‍රය නෙමෙයි යොදාගෙන තියෙන්නේ. එතනින් ගියාම අර වර්ගවාදය, වර්ණ ભેදවාදය හඳුන්වා දීම. ඔය වගේ ගොඩක් වැරදි තියෙනවා. මේක මේගොල්ලෝ ඇතුලේ දැනගත්තා. මේ පෙන්නපු වැරදි නෙමෙයි තව සෑහෙන්න තියෙනවා. පුහුණු කිරීම වල දුර්වලතා තියෙනවා. මේවා මේ ඔක්කොම දැනගෙන මේක මේගොල්ලෝ අකුල ගත්තා. ඊට පස්සේ දැන් මේ බොරුවට මේ විපක්ෂයට ගහනවා මේ බඩියක් තිබ්බා කියලා මෙහෙම කරා කියලා. ඔය බඩිය නෙවෙයි. ඌට වැඩිය දරුණු වැරදි දරුණු දේවල් තියෙනවා. ඒවා මේගොල්ලෝ එලි වෙච්ච ඒවට වැඩිය දරුණු දේවල් හවුවෙන්නේ නැති. ඒක තමයි අකුල ගත්තේ. ඔච්චර හරි දෙයක් නම් ඔයගොල්ලොන්ට ඒක තිබ්බනේ. ඒ බඩි කියන එක විතරක් ඒ ටික අයින් කළා. ඔය අර ඉරුව පොත් පිටු ඉරනවා කියලා කිව්වනේ. ඔය පිටු ඉරලා ටික අනිත් ටික ඒක ටිකට කරගෙන යන්න. ඔය බඩි කියන පොත පිටු ඉරලා පටන් ගත්තේ පිටු ඉරන්නේ. ඒ ටික කරලා ඒ ටික නැතුව අනිත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටික මොඩියුල් ටික කරන්න තිබ්බා. මොන බොරුද? එතකොට අධ්‍යාපන අමාත්‍යාංශේ දැන් මේ වැරදි කළා ඒගොල්ලොම පත් කරපු මිනිස්සු අයින් කරා. එතන ඉඳන් හැමෝම මේ තත්ත්වයේ තමයි ඉන්නේ. ඔන්න ඉතින් ඕක තමයි තත්ත්වය. ඊටාත්ම දරුණු ඛේදවාචකයක්. ඇත්තටම මේක මොකක් වෙනවද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි අපිට කියන්න තියෙන්නේ. මේක ඊටාත්ම ශෝෂණීය තත්ත්වයක්. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell button එක ඔබන්න, like කරන්න. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. බොහොම ස්තුතියි.